අපේ ශාසනයේ හිටිය පබංගර කියලා මහරහතන් වහන්සේ නමක්. පබංකර මහරහතන් වහන්සේ අතීතයේ ඉපදිලා හිටිය වනජීවියෙක් හැටියට. වනජීවි නිලධාරියෙක්, වන කාර්මිකයෙක් හැටියට. එක දවසක් මේ කාර්මිකයා කැලේදී යනවා. යනකොට දැක්ක එක තැනක ගාල් පැටලිලා මහා අකුලක් එතෙන්ට යන්නම බෑ. මෙයා එබිලා බැලුවා මේ අකුලාස්සේ මොකද්ද කියලා. පස් කන්දක් තියෙනවා ලොකුවට. මෙයා තව ටිකක් හොඳට විමසිලිමත් වුණා. මෙයා තීරණය කළා මේ තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍යයක් නටබුන් වෙලා. කැලේ වෙහිලා. වෙන ගමනක් මේ නිලධාරියා යන්නේ. නමුත් කල්පනා කළා ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍යයේ පඳුරු වලින් වැහිලා කැලේ වැහිලා. බුදු ගුණ දන්න මම මේ කැලේ වෙහිච්ච චෛත්‍යයට පිටුපාලා කොහොමනම් යන්නද? මගේ ගමන් කවදා කරගන්න බැරිද? මම මේක සුද්ධ කරනවා කියලා නතර වෙලා සම්පූර්ණ වැල්ගල් කප ඉවත් කරලා මුළු චෛත්‍ය භූමියම සුද්ධ කෙරුවා. බලන්න සිතුවිල්ල. බුදු ගුණ දන්න මම චෛත්‍ය මේ විදිහට වල් වැහිලා තියෙනකොට කොහොමද යන්නේ? මන් දන්නේ නැහැ ඉතින් හිතනවා නම් අපිට කොච්චර දේවල් හිතන්න තියෙනවද කියලා. චෛත්‍ය මලු කොළ වැටිලා පිරිසිදු වෙලා තියෙනකොට බෝ මලු අපිරිසිදු වෙලා දැක්කා. මල් ආසන අපිරිසිදු වෙලා දැක්කා. විහාරගේ හැඩි වෙලා දැක්කා. එහෙමනම් පබංකරයන් වහන්සේට අනුව බුදු ගුණ දන්න මම මේ විහාරය අතු ගන්න නැතුව කොහොම පිටුපාන්නද කියලා හිතෙන්න ඕනේ. මං හිතන්නේ එහෙම හිතෙන්නේ මහ පුණ්‍යවන්තයන්ටම වෙන්න ඇති. ආන්ගේ පිනෙන් කල්ප ගානක් දෙව්ලොව ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා පබංකර නමින් රහත් වෙනවා. එහෙමනම් සංඝ බ්‍රාහ්මණතුමා තනකොළ ටික ඔක්කොම ගලවපු නිසා විපාක දුන්නේ. 8 යොදුන් මාර්ගයක තනකොළ කෙන්දක්වත් තිබුණේ නැහැ. මේ තනකොළයක් උදුරන ගානේ අපිට සංසාරේ මොකක් කරන්න තරම් ආනිසංස එකතු වෙයිද? මම ඒකයි නිතරම කියන්නේ බණ අහන්න ඕනේ කියලා. බණ අහපු නැති ජීවිතේ නිකන් පුහු අර්ථයක් නැති ජීවිතයක්. යමක් කරන්න දන්නේ නැහැ, යමක් කරන්න තේරෙන්නේ නැහැ, කෙරුවට වටිනාකම දන්නේ නැහැ. ඒ නිසා දානපති වෙන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේ මේ තරම් මිනිස්සුන්ට බණ අහන්න දේශනා කළේ මේ තරම්ම කුසල් රැස් කරගන්න බණ අහනකොටයි තේරෙන්නේ නිසා. පින්වතුනි මළුවක තියෙන එක තනකොළ ගහක් ගලවන්න සංසාරේ අපිට පුළුවන් වෙන්නේ අනාදිමත් කාලයක් සංසාරේ අපි මෙරි උපදින බව අනමතග්ග සංයුත්තේ මේ පින්නතුන ඕන තරම් අහලා තියෙනවා. ඇයි මේ මෙරි ඉපදී තිරිසන් වෙනවා, පෙරේත වෙනවා, අසුරයෝ වෙනවා, දෙවියෝ වෙනවා, ආපහු පෙරේත ලෝකෙට යනවා, ආපහු නිරේට යනවා. මොකද්ද මේ පෙරලි යන හේතුව? සීමාවක් නැති කෙලෙස් ඉපදී අපි විනාශ කරන හින්දා. යකඩයක හැදෙන මලකඩය ඒ යකඩයම කාලා විනාශ කරනවා වගේ ඔබේ මගේ චිත්ත සංතානය තුළ උපදින කෙලෙස් අපිම කකා සංසාරේ විනාශ කළා. එහෙමනම් මේ සෑමලුවේ එක තනකොළ කෙන්දක් උදුරන්න සසර අපිව සසරට ඇදලා බැඳලා තියෙන කෙලෙස් මුල් ගලවන්න හේතු වෙන මහ පහසුම පිංකම හැටියට සඳහන් කරන එකක්. චෛත්‍ය මළුවක එක තන ගහක් උදුරනකොට සංසාරයට එක කෙලෙස් මුලක් ගලවන්න තරම් ඒක මහත් ආනිසංසයි. චෛත්‍ය මළුව සුද්ධ කරන්නයි පොර කණ්ඩ ඕනේ. බෝමලුවාම දින්නයි පොර කණ්ඩ ඕනේ. නමුත් අපි හදන්නේ නොදැක්කා වගේ අහව බලාගෙන යන්න. එහෙම වුණේ බණ අහලා නැති හින්දා. බණ ඇහුවනම් අපේ සංසාරෙ මෙලහට ඉවර වුණා වෙන්නත් තිබ්බා. මං කියන්නේ ලෙඩ ඇඳේ ඉඳගෙන මෙව හිතුවට වැඩක් නැහැ. අතපය හතර පණ නැතුව මෙව හිතුවට වැඩක් නැහැ. මෙව දැනගන්න ඕනේ අතපය හයිය තියෙන කාලේ. ඒවට යෙදෙන්න හිතෙන්න ඕනේ අතපය හයිය තියෙන කාලේ. අර කාලෙට වෙන මොකක් කරගන්න බෑ. අහහ දුක් වෙන්න විතරයි තියෙන්නේ. ඒ නිසා මේ කනින් අහලා එහා කනින් පිට කරන්නේ නැතුව අහපු දේ අමතක කරලා නැගිටින්න නැතුව මේ ලැබිච්ච ජීවිතෙන් ප්‍රයෝජන ගන්න
ඔබ සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.